ඔයාලා දන්නවද හැමදාම ලෝකයේ ලොකු පිරිසක් ප්ලේ කරන ෆ්‍රී ෆයර් ගේම් එක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා? බොහෝ දෙනෙක් හිතන්නේ මේක නිකම්ම හැදුණු ගේම් එකක් කියලා. මේ ගේම් එක පිටිපස්සේ ඉන්නේ ෆොරස්ට් ලී නැමැති පුද්ගලයෙක්. ඉතින් අද අපි කියන්නේ ගරීනා සමග සහ ෆ්‍රී ෆයර් ලෝකයේ සංක්‍රමණය කළේ කොහොමද කියන රහසයි රැඳෙන්න අපිත් සමගම. ඉතින් පළවෙනි රහස තමයි ගරීනා නමේ රහස. ගරීනා නම හැදුනේ ග්ලෝබල් අරේනා කියන වචන දෙක එකතු වෙලා. 2009 අවුරුද්දේ ෆොරස්ට් ලී මේක පටන් ගත්තේ හරිම සරල විදිහට. ඒ කාලේ මේක තිබුණේ අනිත් අයත් එක්ක ඔන්ලයින් ගහන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් විදිහටයි. ඇත්තටම ෆොරස්ට් ලීට ඕනේ උනේ ලෝකයේ තියෙන ගේමින් ලෝකය Tamanගේ අතට ගන්නයි. එයා ඒකට පාවිච්චි කරපු රහස් උපක්‍රම මොනවාද? ඊළඟ රහස තමයි ෆ්‍රී ෆයර් බිහිවීම. 2017 අවුරුද්ද වෙනකොට PUBG වගේ ගේම් ලෝකේ ප්‍රසිද්ධ වෙලා තිබුණා. ඒත් මේ ගේම් ගහන්න ලොකු ෆෝන් එකක් ඕනේ වුණා. ෆොරස්ට් ලී මෙතන තමයි එයාගේ මාස්ටර් ප්ලෑන් එක ගැහුවේ. ඕනෑම සාමාන්‍ය ෆෝන් එක ගහන්න පුළුවන් විදිහට එයා ෆ්‍රී ෆයර් නිර්මාණය කළා. මේ ෆ්‍රී ෆයර් ගේම් එකේ තියෙන බර්මියුඩා මැප් එක හැබැයි ලෝකයේ තියෙන අභිරහස් තැන්වල කොපියක් කියලා ඔයාලා දැනගෙන හිටියද? ඉතින් යාළුවනේ ගේම් එකේ ඉන්න ඇඩම් සහ එවි චරිතවල නම් පවා පස්ස කාලෙක වෙනස් කළේ ඇයි? ඒ වගේම ගේම් එක ඇතුලේ තියෙන සමහර රහස්කේද සහ අභිරහස් සිදුවීම් පිටිපස ගරීනා සමාගම හංගන රහස මොකද්ද? බොහෝ දෙනෙක් කියන්නේ මේ ගේම් එක මිනිසුන්ගේ ඇබ්බැහිය මනෝවිද්‍යාත්මකව පාලනය කරන විදිහට හදලා තියෙනවා කියලා. අද වෙනකොට ෆොරස්ට් ලී කියන්නේ ලෝකයේ ධනවත් පුද්ගලයෙක්. ඔයා ෆ්‍රී ෆයර් ප්ලේ කරන්න ගත්තේ මොන අවුරුද්දද? ඔයා කැමතිම කැරක්ටර් මොකද්ද? පල්ලෙහාන් කමෙන්ට් කරන්න වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක ඕගොල්ලන්ට වැදගත් වුණා නම් දැන්මම channel එක subscribe කරන්න. එහෙනම් අපි ගියා.